දවසක් වේවා. අද අපි බලමු සිංගල් ප්‍රොඩක්ටිව් එකේ කොහොමද අපි කෝඩින් පාර්ට් එක කරලා තියෙන්නේ වගේම අපි කොහොමද මේ සෙලර්ගේ ඩීටේල්ස් මෙතන ෂෝ කරගෙන තියෙන්නේ කියලා. අ, අපි දැන් ඉන්නේ විෂොප් වෙබ් ඇප්ලිකේෂන් එකේ සිංගල් ප්‍රොඩක්ටිව් එකේ. සිංගල් ප්‍රොඩක්ටිව් එකට සාමාන්‍යයෙන් යන්නේ මෙහෙම ඇවිල්ලා මෙතන බලිනව් කියන බටන් එක ගිහුවට පස්සේ සිංගල් ප්‍රොඩක්ටිව් එකට යනවා. ඔය විදිහට තමයි සිංගල් ප්‍රොඩක්ටිව් එක තියෙන්නේ. මෙතන තියෙනවා අපේ මේ ප්‍රොඩක්ට් එකේ නේම් එක. මෙතන තියෙනවා ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක වගේම මෙතන තියෙනවා ප්‍රොඩක්ට් එකේ ස්ටොක් එක. මෙතන තියෙනවා සෙලර්ගේ නේම් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ක්වොන්ටිටි ගාන. ඔය විදිහට තමයි අපේ මෙතන යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. මේ විදිහට තමයි තියෙන්නේ. අපි යමු කෝඩ් එක පැත්තට. VS කෝඩ් එක ඕපන් කරගෙන අපි මෙතනින් තෝරගන්න ඕනේ සිංගල් ප්‍රොඩක්ටිව් කියලා ෆයිල් එක. ඔබ තෝරගත්තට පස්සේ අපි ඉස්සල්ලාම PHP ටැග් එකක් ඕපන් කරලා මෙතන දාගෙන තියෙනවා. කනෙක්ෂන් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලලා තියෙනවා if set ID එකක් ඇවිල්ලා තියෙනවද කියලා. අන්න ඒ කියන්නේ මෙන්න මේ ID එක වෙනස් වෙද්දී මේ සිංගල් ප්‍රොඩක්ට් view එක වෙනස් වෙනවා. අපි බලමු ඒක මෙහෙම මෙතනින් වෙනස් කරලා. දැන් 10 කියලා දාපුවාම වොච් එකත් අපි කලින් හිටියේ 13 කියන ID එකේ 13 කියලා දාපුවාම මේ iPhone එකත් පෙන්නනවා. ඒක වෙන්නේ වෙන්න මේ get ID එක අරගෙන get ID එක PID කියලා variable එකට assign කරගන්නවා. ඊට පස්සේ අපි product rs කියලා variable එකක් දාගෙන search for එකක් ගහනවා. select all from product inner join model has brand on model has brand ID එක product model has brand ID එකට සමාන inner join එකක් දාලා තියෙනවා brand එක brand ID එකට model has brand එකේ brand ID එකට සමාන inner join එකක් දාගෙන model on model ID එකේ model has brand එකේ model ID එකට සමාන product ID එක මෙතනින් මේ data ටික ගන්නවා අපි ඊට පස්සේ product නම් කියලා variable එකක් දාගෙන number of rows ටික අපි මේකට ගන්නවා ඊට පස්සේ if එකක් දාගෙන check කරගෙන තියෙනවා product number එක සමානයිද එකකට කියලා එහෙමනම් fetch as of වෙන්න කියලා product data කියලා variable එකක් දාගෙන තියෙනවා ඊට පස්සේ තමයි අපේ HTML code එක මෙතනින් ගහගෙන තියෙන්නේ HTML code එක දාගෙන අපි මෙතන image ටික පෙන්නන්න පුවර එකක් ගහගෙන තියෙනවා image rs කියලා variable එකකට product image product id එක pid එකට සමාන අපි හදාගත්ත variable එක ඊට පස්සේ මෙතන image ටිකක් පෙන්නනවා ඊට පස්සේ ඔහොම පල්ලයට යද්දී product data title එක මෙතනින් දාලා තියෙනවා ඒක තමයි title එක පෙන්නුවේ ඊට පස්සේ ওই විදිහට පල්ලයට යද්දී seller details මෙතන තියෙනවා seller data name කියලා අපි seller කියලා variable එකක් හදා ගන්නවා seller කියලා මේ seller rs කියලා search query එකක් ගහලා ඒක email එකට product data user email එක product data වල තියෙන user email එක අපි අරගෙන තියෙනවා ඊට පස්සේ තමයි seller ගේ name එක විතර පෙන්නන්නේ ඒන තමයි seller ගේ name එක පෙන්නන්නේ අපේ කෝඩ් එක සිංගල් ප්‍රොඩක්ටිව් එකට ගියාම කෝඩ් එක ওই විදිහට තමයි තියෙන්නේ අපි කලින් කෝඩ් එකේ කතා කරාම එහෙම කොහොමද ඉමේජ් චේන්ජ් වෙන්නේ කියන එක ගැන